ඔයාටත් පුළුවන් නම් පතුක් මලක් වගේ වෙන්න. දන්නවද පතුක් මලක තියෙන විශේෂත්වය මොකක්ද කියලා? පතුක් මලකට පුළුවන් ඕනිම තැනක වැඩෙන්න. පතුක් මලක් දන්නවා වැස්සක් වුණත් සීතලක් වුණත් මොන කාලගුණ පරිසරයක වුණත් නොමැරී ජීවත් වෙන්න. පතුක් මලක් දන්නවා කර්කශම පොළවක වුණත් කෙලින් හිටගෙන ඉන්න. ඔයත් මේ වගේ කෙල්ලෙක් වෙන්න. ඔළුව කෙලින් තියාගෙන නිර්භීතව මිනිස්සු මැද්දෙන් ඇවිදින්න. අතේ සත පහක් නැති වෙලාවක වුණත් ඔයාගේ අභිමානය වෙනුවෙන් පෙනී ඉන්න. ජීවිතයට කුණාටු වෙන හැම මොහොතකම ශක්තිමත්ව දරාගෙන ඉන්න. ඔයාගේ හීන වෙනුවෙන් ලෝකේ එහා කොනටුණත් තනියම යන්න. ලෝකෙ හැමදාම ඔයාට සතුට විතරක්ම දෙන්නේ නෑ. ඔයා යන ගමන් මාර්ගය එළිය කරලා ලස්සනට හදාගන්න ඕනි ඔයාමයි. එතකොට ඔයාට පුළුවන් ජීවිතේ බිඳුවටම වැටිලා හිටියත් ආයෙමත් නැගිටින්න. කවුරු වෙනුවෙන්වත් නෙවෙයි, ඒ ඔයාම වෙනුවෙන්. ඔයා වෙනුවෙන් කිසිම කෙනෙක් පෙනී ඉඳී කියලා විශ්වාස කරන්න එපා. ඔයා වෙනුවෙන් පෙනී ඉන්නේ ඔයා විතරයි. ඒ විශ්වාසයෙන් ඔයාගේ ගමන ඔයා යන්න. එතකොට දවසක ඔයාට තේරේවි ඔයා කොච්චර හිත හයිය කෙනෙක්ද කියලා. ඔයා දුකින් ඉන්න වෙලාවක, ජීවිතේ වැටිලා ඉන්න වෙලාවක ඔයාගේ හිත ඔයාම සනස ගන්න පුරුදු වෙන්න. මට මේ ලෝකේ විශ්වාසවන්තම අත තියෙන්නේ මං ගාව. මන් දන්නවා ඒ අත ජීවිතේ කිසිම දවසක මාව අතාරින්නේ නෑ කියලා. මට විශ්වාසම ගමන් සගයා මම. කිසිම ගමනක් අතරමඟ මාව දාලා යන්නේ නෑ. මග අරින්නේ නෑ. තනි කරන්නේ නෑ. ඉතින් මට මං ඉන්නවා. ඒ විදිහට හිතන්න පුරුදු වුණොත් ඔයා කාටවත් වටවන්න බැරි විදිහේ චරිතයක් වෙනවා. මන් දන්නවා ඔයාටත් පුළුවන්.